Hello brothers, welcome back කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්නට යන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මම ඩොලර් 50ක් මෙතනින් ඩිපොසිට් කරලා තියෙනවා මෙන්න මේ account එකට. හරිද? ඉතින් ඩොලර් 50ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 15500යි රුපියල් 16000යි අතර පොඩි ගාණක්. හරිද? ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්නට යන්නේ මෙන්න මේ පුංචි මේ 15000 16000 රුපියල් කීයකට වෙනකන් අප් කරගන්න පුළුවන්ද කියලා ට්‍රේඩින් කරලා ගෝල්ඩ් මාකට් එකේ ට්‍රේඩ් කරලා කවුත් මම දන්නෙත් නෑ මේ ඩොලර් 50 පළවෙනි ට්‍රේඩ් එකේම වොෂ් අවුට් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. හරිද? ඉතින් මං කාලයක් තිස්සේම ඉඳන් බලාගෙන හිටපු එන්ට්‍රි පොයින්ට් එකකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් පළවෙනි ට්‍රේඩ් එකම සාර්ථක වෙන්න ඕන නිසා මම සුපිරි එන්ට්‍රියක් ගන්නයි හදන්නේ. ඒ තමයි මේ තද්ද රෙසිස්ටන්ස් zone එක. හරිද? මේක ස්ට්‍රෝං සෙල් zone එකක්. ඉතින් පළවෙනි ට්‍රේඩ් එක මගේ සෙල් zone එක මේ Fibonacci tool එකේ key zone එකක්. එතකොට මට confirmations දෙකක් තියෙනවා. ඒ නිසා මම මෙතනින් sell එක ගන්නම්. මම 0.01 වලින් trade 3ක් ගන්නවා මේ level එකෙන්. 1 2 3 හරිද? 4ක් මේ ක්ලික් වුණා. 1 2 3 4 5 6 trade 6ක් අරගෙන තියෙනවා. ඉතින් බලමු මේක කීයක් වෙනකන් අප් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලට බලනවා ඇති මම ගත්ත සෙල් ටික account balance එක මෙන්න මෙතන තියෙන account balance එක අඩු වුණා ඩොලර් 41ක් වුණා. අපි බලමු account balance එක ඩොලර් 7.11 එක රන් වෙන්නේ. දැන් account balance එක 47යි තියෙන්නේ. අපි බලමු. මම zoom කරලම පෙන්නන්නම් මේක ලොස් වුණත් වීඩියෝ එක මම YouTube එකේ දාන්නේ නැහැ. ඇත්තටම ලොස් වුණේ නැත්තම් account එක මං හිතුවා වගේ grow කරා නම් YouTube එකේ මම වීඩියෝ එක දාන්නම්. හරිද? දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මං ඩොලර් 28ක ප්‍රොෆිට් එකකින් ඉන්නවා. account balance එක ඩොලර් 78ක් වෙලා තියෙනවා. අපි බලමු දැන් මෙතනින් මං close කරගන්නම් මම. ඉතින් මං ට්‍රේඩ් ටික ඔක්කොම close කරගත්තා. ඩොලර් 50 දැන් ඩොලර් 74ක් වෙලා තියෙනවා. ඩොලර් A ගත්ත ඩොලර් 50 ඩොලර් 74ක් වෙලා තියෙනවා. දැන් ඩොලර් 74ක් වෙලා තියෙනවා. හොඳ growth එකක් ඒක නම් මට. ඉතින් මම තව සෙල් ගන්නවා මෙතනින් 0.01 වලින් මේ පාර 4ක්ම ගන්නවා. මම හිතනවා හරිනම් මේක උඩට බ්‍රේක් කරේ නැත්තම් කඩාගෙන යනවා පල්ලෙහාට. ඒක නම් ෂුවර්. හරිද? කඩාගෙන අඩුම මගේ ටාගට් එක මෙන්න මේ zone එකවත් අඩුම මේ zone එකටවත් යන්න ඕන. උඩ බ්‍රේක් කරේ නැත්තම් අපි බලමු. මොකද තම ගියේ නෑනේ. හොඳ ගේයින් එකක් ඩොලර් 27ක ප්‍රොෆිට් එකක්. මම දැන් මේක හෝල් කරන්න තමයි ඉන්නේ. බලමු හෝල් කරනවා මම. රිස්ක් එකත් මම අඩු කරගන්නවා. හරි හෝල් කරනවා මම මේක හෝල් කරමු අපි. බලමු මොකක් වෙයිද කියලා. යනවා පල්ලෙහාට. මේක පල්ලෙහාට බ්‍රේක් කරොත් යනවා අඩුම යනවා පල්ලෙහාට. ලොකු ගේන් එකක් ගන්න පුළුවන් වේවි ගොඩක් දුරට. මට සිරි වෙනවා. කඩාගෙන ගියා පල්ලෙහාට එකපාරට. මේ මෙතනින් මාකට් එක ආයෙ උඩට යන්න chance එකක් තියෙනවා. මගේ zone එක මෙතන sell zone එකත් කඩාගෙන මේ buy zone එකත් කඩාගෙන ගියා. හරිද? ඉතින් මගේ profit එක මෙතන ඩොලර් 200 ගානක profit එකක් ඇවිල්ලා තියෙනවා. මම ඉක්මනට මම මෙතනින් profit මේ close කරා ජුම් close කරා. දැන් account balance එක ඩොලර් 50 balance එක මම දැන් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 290ක් තියෙනවා මෙතන. අර 50 මෙතන තිබ්බ 50 දැන් 290ක් වෙලා අවසන් ඩොලර් 290ක් වෙලා. ඒ කියන්නේ රුපියල් 15000 පමාප් කරගත්තා. ඩොලර් රුපියල් ලක්ෂයක් කිට්ටු වෙන්න. account balance එක 290යි. අපි බලමු තවත් හොඳ එන්ට්‍රියක් සඳහා ඉවසමු. මේක මිස් වුණා. මට මේ කැෂ් කරගන්න බැරි වුණා. ලික්විඩිටි ඔක්කොම ගත්ත නිසා මම මෙතනින් ආයේ මේ Fibonacci tool එකෙන් sell entry එකක් ගන්න බැලුවේ. Fibonacci tool එකෙන් මේ key point එකක් තමයි මෙන්න මේ zone එක. මේක sell zone හොඳ sell එකක්.
කියලා බලාපොරොත්තු වෙනවා. සෙල් එකක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මෙතනින් තව වෙලාව යවන්න නැතුව සෙල් ගන්නම්. සෙල් එන්ට්‍රි 0.01 වලින් 1 2 3 4 5 සෙල් එන්ට්‍රීස් 5ක් ගත්තා. good ඩොලර් 15ක ප්‍රොෆිට් එකක් රන් වෙන වෝයි. ඩොලර් 15ක ප්‍රොෆිට් එකක් රන් වෙන වෝයි. account balance එක ඔයාට මෙතනින් බලා ගන්න පුළුවෝයි. රියලයිස් PNL එක මෙතන බලා ගන්න පුළුවෝයි. ඩොලර් 50න් ඩොලර් 240ක් ප්‍රොෆිට් කරලා තියෙනවායි. දැන් මෙතන අන්රියලයිස් PNL එක මෙතනින් බලා ගන්න පුළුවෝයි. අපි බලමු මේක SL වදේද නැත්නම් ප්‍රොෆිට් වේවිද කියලායි. ඉතින් ඔයාලට පේනවා ඇති ප්‍රොෆිට් එක අපි හොඳ ඩොලර් 75ක ප්‍රොෆිට් එකක් ආවා. මම හිතනවා මේක මම මෙතනින් දැන් බැලන්ස් එක තියෙනවා මගේ ඩොලර් 344ක් 290 සිට රුපියල් ඩොලර් 344 දක්වා අප් කරගත්තා. ඉහළට නග ඔසවා ගත්තා. ඉතින් මෙතනින් මම බයි එකක් දානවා. හරිද? මම 0.01 වලින් බයි එන්ට්‍රීස් කිහිපයක් දාගන්නම්. 0.01 වලින් 6ක් ගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් PNL එක මගේ කැපිටල් දැන් රුපියල් ලක්ෂයක් තියෙන හින්දා අවුලක්ම නැහැ. මම හිතනවා මේක ලොකුවටම යයි. මේ ලෙවල් එකවත් ටච් කරලා මේ ඔක්කොම බ්‍රේක් කරගෙන උඩට යයි කියලා හිතනවා. අපි බලමු. දැන් නම් ඔළුවත් දෙනවා. මොකද එකම තැන මාකට් එක හැබැයි අපේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකකින් තමයි රන් වෙන්නේ. 43ක ප්‍රොෆිට් එකකින් රන් වෙන්නේ. මම මේ කොයි වෙලාවෙද මේක බ්‍රේක් කරනකම් බලාගෙන ඉන්නවා පැය ගාණක් තිස්සේ ඉඳලා. ඇත්තටම මේක බලාගෙන හිටියොත් පිස්සු තමයි හැදෙන්නේ. මොකද අම්බු මාකට් එක නම් සුපිරියක්. හොඳ ගේයින් එකක්. ඩොලර් 145ක් මේකින් ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. මම මෙතන මේකින් ක්ලෝස් කරගන්න. යූස් කරලා ට්‍රේඩ් කරාම අනිවාර්යයෙන්ම පිස්සු හැදෙනවා. පිස්සු හැදෙනවා මයි. account balance එක දැන් 495 දක්වා අප් කරගත්තාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපි ගත්තු ඕඩර්ස් ටික මෙන්න මේ බලා ගන්න පුළුවන්. තාම ලොස් එකකට ට්‍රේඩ් එකක් ගත්තේ නැහැ. ඒක තමයි පුදුම. දාපු හැම ට්‍රේඩ් එකක් වගේම ප්‍රොෆිට් වුණා. අපි ඊළඟ ට්‍රේඩ් එකට යමු. ඉතින් මම මෙතනින් 0.1 වලින් දෙකක් ගන්නවා. sorry 0.0 මම ට්‍රේඩ් එක පොඩ්ඩක් මේ කියන්නේ ලොට් සයිස් එක දාන ලොට් සයිස් එක මම මෙතනින් ඉන්ක්‍රීස් කරගන්න. දාන ලොට් සයිස් එක 0.05 කරගත්තා. 0.05 වලින් 1යි 2යි 3යි 4යි. ඉතින් බලමු ඩොලර් 500ක්ම තියෙන හින්දා 400 ගාණක් තියෙන හින්දා අපි හොඳ අම්මලා සිට වාසනාවට තෝ ඒක නම් මේ දාපු ගමන්ම සෙල් ගියා. තව සෙල් එකක් මම මෙතනින් ගත්තා. මේ මගේ ටාගට් එකට ආවා මාකට් එක. මම හිතනවා මම මෙතනින් ක්ලෝස් කරගත්තොත් හොඳයි කියලා. මේ ට්‍රේඩ් එකෙන් ඩොලර් 331ක ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා මට. හරි. දැන් account balance එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඩොලර් 818ක් තියෙනවා. 818ක් ඩොලර් තියෙනවා. මම දාන අන්තිම ට්‍රේඩ් එක මේක. මේ ඩොලර් 1000ක් ආවොත් ගොඩ SL එක දාගත්තා මේකට යටින්. අප් වෙනවා. තව අප් වෙනවා ඩොලර් 170 193ක 193යි. හැබැයි මගේ හිතුව වගේ පිනි ඩොලර් 900 ගාණක් ප්‍රොෆිට්. ඩොලර් 900 ගාණක් තියෙනවා account balance එක. yes ඩොලර් 1000 complete
වෙන්නයි හදන්ඩේ ඩොලර් 1000 කම්ප්ලිට් වෙන්නයි හදන්ඩේ බලමු 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 ඕහෝ ඕහෝ හරි 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 මේ ඩොලර් 372ක ප්‍රොෆිට් එකකින් රන් වෙනවා මාකට් එක. මම ට්‍රේඩ් ටික මෙතනින් ක්ලෝස් කරගන්නවා. හරි හරි අතන්ට මම ටාගට් එක වෙනකන් යනකම් මම හෝල්ඩ් කරේ නැහැ. ඊට කලින් මම ක්ලෝස් කරා ඩොලර් 1270ක් account balance එක බලා ගන්න. හරිද? ඉතින් මගේ රියලයිස් PNL එක ඩොලර් 1220යි. හරිද? එතකොට මම ඩොලර් 50කින් තමා මේක අප් කරගත්තේ. එතකොට මගේ බැලන්ස් එක ඩොලර් 1270යි ඩොලර්. ඉතින් මෙන්න මේ ඩොලර් අර මං කලින් දාපු ඩොලර් 50 තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් මෙන්න මේ ෆීල්ඩ් එක හරීම එන්ට්‍රි ගත්තනම් ඔයා ෆුල් මාජින් යූස් කරත් හරිද? ඔයා ෆුල් මාජින් යූස් කරලා වැරදි එන්ට්‍රි අරගෙන වැඩක් නැහැ. ඔයා ෆුල් මාජින් යූස් කරන්න පුළුවන් වාට සුපිරි එන්ට්‍රි ටිකක් ගන්න පුළුවන්. හරිද? ඔයාට මේ වගේ හරිම කිල් zones අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නම් ගේමක් නැහැ ඇත්තටම. හරිද? ඉතින් මගේ මයින්ඩ්සෙට් එකත් ලොකුවට එෆෙක්ට් උනේ නැහැ. මොකද ඩොලර් 50යි දාගත්තේ ලොස් වුණත් එකයි නැතත් එකයි. මගේ මේ කියන්නේ මගේ වෙනම accounts තියෙනවා මට. ඩොලර් මේ ලොකු ගාණක accounts තියෙනවා මට. හරිද? ඩොලර් 15000ට 20000ට වැඩි account තියෙනවා. ඒ නිසා මොකද්ද මට අවුලක් නැහැ මේ ගාන ලොස් වුණාට අවුලක් නැති හින්දා තමයි මම මේ විදිහට කට කරන්න පුළුවන් උනේ කියලා මම හිතනවා. හැබැයි ෆස්ට් ටයිම් නෙවෙයි මම මීට කලිනුත් මේ විදිහටම කරලා තියෙනවා. ඩොලර් 500 700 ඒ වගේ ගහලා තියෙනවා. ඩොලර් 50ක් දාලා ෆුල් මාජින් යූස් කරලා. ඉතින් මම මෙතනින් ට්‍රේඩින් නවත්තනවා. හරිද? මම මේ ටික විත්ඩ්‍රෝ කරන්න තමයි බලන්නේ. මොකද තවත් ට්‍රේඩ් කරොත් ලොස් වෙන්න chance එකක් තියෙනවා. ඒක ෂුවර්. මොකද මගේ මයින්ඩ්සෙට් එකත් අර විනින් මයින්ඩ්සෙට් එකේ තියෙන්නේ. ඉතින් මම මේක විත්ඩ්‍රෝ කරන්නම්. කරලා ඔයාලගේ ගෲප් එකේ මගේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ හැම එකේම දාන්නම්. එහෙනම් good luck කට්ටියටම ජය වේවා කියලා මේ වීඩියෝ එක අවසන් කරන්නම්. good night, goodbye, goodbye, goodbye.